කිරණ මීදුම අතර තවමත් සැගවී ඇති සිහින අවදි නොකිරීමට වගබලා ගන්නාක් මෙන් කඳුකරයට උදෑසන උදාවන්නේ ඉතා සෙමිනි. මේ කඳුකරයේ කාලය හදිසි වන්නේ නැත. ඇතැම් ජීවිත තේදලු මෙන්ම මේ පරිසරය විදිමින් වැඩේ. ඊශ්වරී කිසිදා මේ කඳුකරය අතහැරගියේ නැත. නමුත් ඇගේ සිතුවිලි සමහර වෙලාවට මේ කඳුවලින් ඈතට පියඹුවේය. ඇගේ නිහඬ බවට වචන යටපත්වා පැවතියේය. වචන කතා කරනවා වෙනුවට ඇය වචන ලියුවාය. ඇය ලියුවේ කිසිදා නොදුටු ස්ථාන ගැනය. සමහර විට ඇය ලියුවේ තවමත් හමු නොවූ මිනිසුන් ගැනය. එදා උදෑසන කඳුකරය අමුත්තිකුව පිළිගත්තේය. ඔහුගේ නම ඉෂාරය. ඔහු ආවේ කතාවක් පටන් ගන්නටය. නමුත් ඒ කතාව පටන් ගන්නේ කොතනින්දයි කිසිවෙකුත් දැන සිටියේ නැත. එවිට ඔහු ඇයව දුටුවේය. සමහර හමුවීම් ඉතා නිහඬව සිදුවේ. එහෙත් ඒවා වසර ගණනාවක් යනතුරු පවතී. සමහර විට ජීවිත කාලයම. නාඳුනන දෙදෙනෙක්. නිහඬ කඳු වලල්ලක්. සමහර විට ඊශ්වරීගේ නිහඬතාවය මේ සංවාදයේ ආරම්භය වූවා වගේ. ඔහු කඳුකරය ගැන විමසුවේය. ඇය කඳුකරය පමණක් නොවෙයි, අහස ගැනත් කතා කළාය. ඔවුහු තේපෑන් බෙදාගත්හ. ඔවුහු සිනහව බෙදාගත්හ. සෙමෙන් කාලය ගෙවී යන්නට විය. නමුත් සෑම කතාවකම අවසානයක් සැඟවී ඇත. මම හෙට යනවා. සුළඟ ඔවුන් වෙනුවෙන් කතා කළා. ඔවුන් දෙන්නා එකිනෙකා දෙස නිහඬව බලා සිටියා. ඔහු හෙමින් සීරුවෙන් ඒ කවිය ලියා තිබුණු පිටුව ඉරාගත්තා. නැවතත්
නිහඬතාවය රජයනවා. මාස කිහිපයක් ගෙවී ගියා. ඒත් මේ කඳුකරයට ඒ මතකයන් අමතක වුණේ නැහැ. ඈතින් ජීප්‍රතයක් කඳුකරයේ තේවතු මැද්දෙන් පාර දිගේ එනවා. හුරු පුරුදුරුවක් ජීප්‍රතයෙන් බැසගත්තා. ඔහු කැමරාව එසවුවාය. දැන්නම් මම මේ පින්තූරය ගන්නෙ නැහැ. සමහර මොහොතවල් තියෙන්නේ විඳින්න මිසක් රූපගත කරන්න නෙවෙයි. මීදුම ආයමත් ඔවුන්ට සවන් දෙනවා. වීනාවි මහද සත්සර හඬවාවි මිහිරාවි දෙනෙත් පුරා හිනහෙවි ආදරේ මල්වැසි සේතෙමාවි ජීවිතේ ඔබෙන් ලස්සන වේවි.